අද අපි කතා කරන්න යන ගීතය පොඩි රැප් සින්දුවක් අහගෙන පොඩ්ඩක් සීන් එකේ ඉන්න පොඩි කොළු ගැටවුන්ට කියන ගීතයක්. ඇත්තම කිව්වොත් එහෙම තරුණයන්ට තාරුණ්‍යයට පිවිසෙන්නට දැන් ওই අවුරුදු 18 19 20 21 22 වගේ නිකන් සීන් එකේ ඉන්න බැජියෝ ඉන්නේ. අන්න ওই විදිහේ පුද්ගලයන්ට ওই විදිහේ තාරුණ්‍යයට කියන ගීතයක්. වැදගත් ගීතයක්. හරි අපි ගීතය අහලා මේ ගීතය රස වින්දනය කරමු. මේ ගීතය ගායනා කරන්නේ මාලනී බුලත් සිංහලයා. ඒ වගේ මේ ගීතය රචනා කරලා තියෙන්නේ ප්‍රගීත් අබේසුන්දර මහාචාර්යවරයා. අපි කලින් ප්‍රගීත් අබේසුන්දර මහාචාර්යවරයාගේ ගීතයක් රස වින්දනය කරා. ඒ වගේ මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ආනන්ද ගමගේ කියන සංගීතවේදියා. මේ ගීතේ මං කියවනේ කලින් අර දැන් ඉන්න කොල්ලෝ නෑ සීන් එකේ අර ලොකු ටී-ෂර්ට් ඇඳලා නිකන් අත් දෙක මෙතෙන්ද එහෙම වගේ තියෙන නිකන් අර සරුංගල් මොඩල් එකේ චරිත තාරුණ්‍යයක් බිහි වෙලා ඉන්නවා. හරිද? ඇඳුම් අඳින එක ඉතින් ආත්මීය සාපේක්ෂ දෙයක්. මම කියන්නේ ඒක නෙවෙයි. දැන් අර අමුතු මොඩියුලයක් නිර්මාණය වෙලා ඉන්නවනේ මේ සමාජයේ සීන් එකේ වගේ ඉන්න. හරිද? මේ තරුණයන්ට මේ විදිහේ තාරුණ්‍යයකට ගැළපෙන හැදියන් කියන සින්දුවක් තමයි මේක කියන්නේ. හැදියන් කියන දෙයක්. මේක කියන්නේ මෙන්න මේ විදිහට. තාරපාර දිග පාට පාට කඩ සල්පිල් හෙවණැල්ලේ ගිනි හුලඟින් දූවිලි ඇවිලෙනවා ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ. දැන් මලේ දැන් මේක කියන්නේ කාන්තන. අපි කියමු අක්කා තමයි මල්ලිට කියන්නේ ඔබ මේ විදිහට හැදියන් කියලා. හැදෙන්නට කියන්නේ මෙන්න මෙහෙමයි. තාරපාරේ ගින්දර පිට වෙන තාරපාරේ නිර්මාණය වෙලා තියනවලු විවිධ වූ හිත ඇද ගන්නා සුළු කඩවල්. මේ කඩවල වල විවිධ වූ දේවල් තියෙනවලු Tamanට මිලදී ගැනීමට. මේ කඩවල් ගැනවත් කඩේට ගිහිල්ලා බඩු මිලදී ගැනීම සීනි 500ක් ගන්න එකක් ගැන නෙවෙයි මේ සින්දුවේ කියන්නේ. මේක කියන්නේ Taman මේ තාරුණියට ප්‍රවිෂ්ඨ වෙනවත් සමගම Tamanට විවිධ වූ දේවල් මේ සමාජය තුළ දැක බලා ගන්නට තියෙනවලු. පාටි තියෙනවලු. එතකොට විවිධ වූ මත්ද්‍රව්‍ය පිළිබඳව විවිධ වූ ආස්වාදනයන් කියන්නේ මත්ද්‍රව්‍ය තවත් අපි කියන්නේ ප්‍රවර්ධනය කරන ප්‍රොමෝට් කරන දේවල් තියෙනවලු. විවිධ වූ දේවල් නොසන්ඩාල වැඩ ප්‍රොමෝට් කරනවලු. විවිධ වූ දේවල් මේවා පාට කඩ විදිහටලු මේ තාරුණ්‍යයට පේන්නේ. හරි ගිනි හුලඟින් දූවිලි ඇවිලෙනවා. කියන්නේ මේ ගින්දර රත් වෙලා හරිද දූවිලි ඇවිස්සෙමින් තමයි මේ මහා මාර්ගය තියෙන්නේ මේ අවට සමාජය තියෙන්නේ ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ. උඹ ඒ විදිහට යන්නට ගියොත් කවදා හෝ දවසක උඹ හොටබිම යන ගන්නවා. උඹ නන්නත්තර වෙයි. උඹ විනාශ වෙයි කියලා අපි කියමුකෝ. මේ කියන්නේ අක්කා කියලා මල්ලි කියලානේ කියන්නේ. හින්දා අපි කතකයා කාන්තාවක් හන්දා අපි කියනවා අපි හිතමු මේ අක්කා තමන්ගේ මල්ලිට කියන්නේ කියලා. අපි මේ ගීතේ දෙවෙනි කොටසට. කියනවා මල්ලිට උඹ ඔය විදිහටම හැම වෙලාව හැමදාම මේ තරුණයෙක් විදිහට ඉන්නේ නැහැ. උඹ මේ තව ටිකක් ඉස්සරහට යද්දී අතපය උස්සලා උඹට වගකීම් සම්භාරයක් අතදරන්නට වෙන අවස්ථාවක් එනවා මේ ජීවිතේදී. අන්න එතකොට උඹ මොකද කරන්නේ? ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. රූප පෙට්ටියේ කෙලි සෙල්ලම් නගරය. ටීවී එකේ පෙන්නන එක ඒවා කෙල්ලෝ කොට රැඳෙන නටන ඒවා පෙන්නනවා අරවා පෙන්නනවා මේවා පෙන්නනවා හරිද රංගපාන්න බැරි වුන් රංගපාන ඒවා පෙන්නනවා අපි උන් රැවටෙනවා ඒවට හරිද රූප පෙට්ටියේ කෙලි සෙල්ලම් නගරය කියන්නේ ඒකයි ටීවී එකේ පෙන්නන බහුබූත වලට තමයි රූප පෙට්ටියේ කෙලි සෙල්ලම් නගරය
කාසි තරගයට සූදු කෙලිනවා. ඒ කියන්නේ නියමෙටම කියනවා මේ වර්තමාන ජනමාධ්‍ය තුල මේ ටීවී channel ගෙනියන මේ පිස්සුව එකක තවත් සංගීත වැඩසටහනක් ස්ටා එකක් මේකේ තව ස්ටා එකක් ඒකේ නම වෙනස් කරලා ස්ටා එකක් විවිධ මුන් මේ සූදු කෙලිල්ලක් කෙලින්නේ රටේ තරුණයන්ගේ අනාගතයත් එක්ක හරිද විවිධ වූ බහුබූතන පෙන්වන්නේ වැඩකට ඇති දෙයක් කවදාවත් ටීවී එකේ පෙන්නනවද නැහැ බණක් දැම්මත් ඔවුන්ගේ වාසි වෙන විදිහකට තමයි ජනමාධ්‍ය ඒ දේවල් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නේ මේකේ කියනවා මෙන්න මෙහෙම ජීවිතයේ රණ බිමට වඩින්නට මලේ උඹට කල දවසක් එනවා ඔබ කවදා හරි දවසක ඔය විදිහට මින්නේ උඹට වගකීම් සමුදායක් අතට ගන්න දවසක් එනවා රණ භූමියක් මේක මහා යුද පිටියක් වගේ වගකීම් සමුදාය අතට ගන්නවා කියන එක සහ ඒ වගකීම් සමුදායත් එක්ක ජීවත් වෙනවා කියලා කියන එක අන්න උඹ එදාට මොකද කරන්න කියලා අක්කා Tamanගේ මල්ලිගෙන් අහනවා ওই විදිහට භූත කෙලකෙල හිටි ඉන්න එක හරියන්නේ නැහැ කියලා තමයි දෙවෙනි කොටසෙන් මේ ගීතේ කියන්නේ. අපි යන් තුන්වෙනි කොටසට. ටොපි කිලෝ එකක් කෑවත් අපේ බඩ පිරෙනවද? නැහැ. හැබැයි බත් චුට්ටකින් ටොපි කිලෝ එකකට වඩා අපේ බඩ පිරෙනවා. හරි? ඒකයි මේකේ කියන්නේ. හරි? බෝල් ලොසින්ජර දිව රස කෙරුවත් කන වෙලාවේ පොඩි රස වින්දනයක් තිබුණත් වෙන විදිහකට කිව්වොත් කන වෙලාවේ පොඩි ආතල් එකක් තිබුණත් හරි? බඩගින්දර නැහැ නිවා දමන්නේ. ඔබේ බඩේ ගින්දර නිවෙන්නේ නැහැ. මේකේ කියන්නේ ඔය එක එක විකාර විගඩම් කර කර ඉන්න එක ඒ වෙලාවේ මොහොතේ පොඩි රසවින්දනයක් පොඩි වින්දනයක් ලබා දෙනවා තමයි. හැබැයි මේ බඩගින්න නිවන්න ඔබට වගකීමක් ගත්ත මිනිහෙක් බවට පත් වෙලා පවුලක් නඩත්තු කරන්න අඩුමතරමේ ඔබවත් නඩත්තු කරගන්නට ඔබට ඒ විගඩම් වලින් හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා කීරි ගැහෙන කල වාරු නැති දෙපා කොහොමද උඹ දිග ගමන දුවන්නේ දෙපා වාරු නැති වෙනකොට හරිද අපිට සල්ලි හොයන්නට බෑ අපේ ඇඟේ පතේ හයිය හත්තිය නැති වෙන කාලේ සල්ලි හොයන්න දුවලා වැඩක් නැහැ හරිද ඇඟේ පතේ හයිය හත්තිය තියෙන කාලේ වගකීම් සමුදායක් අතට අරගෙන වගකීම් ගත්ත සමාජයට හිතශීලී මිනිහෙක් විදිහට සමාජයේ කාලය ගත කරන්නට අවශ්‍යයි එහෙම නැතුව තරුණ කාලේ පිස්සු කෙලකෙල ඉඳලා ටීවී වල යන බහුබූත විකාර පස්සේ TikTok පස්සේ ගිහිල්ලා ඔබේ ජීවිතය අනා ගන්නට එපා කියලා අනාගත්තොත් කොහොමද ඔබ ජීවිතය ඉදිරියට ගෙවන්නේ කියලා මේ අක්කා Tamanගේ මල්ලිට කියනවා. මේ විදිහේ ගීත තමයි වර්තමානයේ බිහි වෙන්නට අවශ්‍ය. නැතුව විප්‍රයෝගය වියෝව බූට් එකක් කාලා හඬා වැළපෙන වැළලෙන ගීත සමාජයකට හිත කර නැහැ. මොකද හේතුව සමාජයේ පැවැත්මට ඒක උපයෝගී වෙන්නේ නැති හින්දා. එහෙනම් මේ විදිහ අලුත් ගීතයකින් ඊළඟ පාර නැවත හම්බෙමු.